good morning ඔයාලට එන්නකෝ මේ මං එළවලු හදලා තියෙනවා පොඩ ඒ ටික බලන්න මේ තියෙන තම්පලා එතකොට රටකජු තියෙනවා අන්නාසි තියෙනවා ඉඩ තියෙන හැටියට ඉතින් හදලා තියෙනවා ටික මේ කරවිල තියෙනවා රටකජු එතකොට මේ මෑකරල් තියෙනවා මෑකරල් නම් මේ දැන් අවසාන හරිය යන්නේ කැඩුවා කලින් ඉතින් ගෙදරට ඇති ටිකක් හදාගත්තාම මම නම් ආසයි එහෙම හදන්න ඉඩත් නිකන් ඉන්න වෙලාවට ඉතින් මොනවා හරි චුට්ට හදනවා අපේ ගෙදර ගොඩක් හදාන්න බෑ මේ කුකුළු ඉන්නවා ඒ නිසා මේ පොඩ්ඩක් හරි ඉර එළිය වැටෙන හොඳ ඉඩ තියෙන තැන තමයි ටික හදලා තියෙන්නේ මේ බලන්න මෑකරල් දැන් මෑකරල් කොහමද කිලෝ 1.5ක් විතර කඩලා ගෙදර කෑමට ගත්තා මේ තම්පලා රතු තම්පලා ඔයාලා දැකලා තියෙනවනේ කොළ තම්පලා එකක් තියෙනවා මේ රතු තම්පලා එක අන්නාසිත් තියෙනවා එතකොට මේ අපේ ඉස්සෙල්ලම ගම්මිරිසලේ ගම්මිරිසුත් හැදිලා මේ පාර ආසයිනේ එහෙම හැදෙනකොට මේ අපි අපේ මේ ඉඩමට ඇවිල්ලා ගෙදරට හදලා ඉස්සෙල්ලම් පාර මේ හැදෙන ගම්මිරිස් මේ වැලනම් තාත්තා තමයි හැදුවේ අපේ ගම්මිරිස් කරවිල තියෙනවා එතකොට අම්මිරිස් පැල 20ක් විතර තියෙනවා ඉතින් ඇති ගෙදර කෑමට හදාගත්තාම මේ වගේ දැන් තමයි කරල් ඉස්සෙල්ලම හැදෙන්නේ බලන්නකෝ මේ හැම ගහකම කරල් තියෙනවා මේවට කුකුල් පොහොර තමයි දාන්නේ මේ එතකොට මේ මුකුණු වෙන්න හදලා තියෙනවා පොඩි අය නිතරම මැලු කන්න ආසයිනේ ඉතින් ඒ හින්දා මුකුණු වෙන්න ඒවා හදලා තියෙනවා මේ බණ අම්මිරිස් කඩන්න හිතෙන්නේ නෑ අනේ මේ කඩන්නත් ලෝභයි අපි අර හදන දෙයකින් කරලක් ගෙඩියක් හැදෙනකොට ඒක හිතට මාර සැනසීමයි දැන් නම් මේ ටික මේ දැන් පැහිලා තියෙන ඒ ටික කඩන්න ඕනේ නැත්නම් අනිත් ඒවා හැදෙන්නේ නැහැ මිරිස් වල මේ කඩන්න තමයි හැදෙන්නේ මේ ඉස්සෙල්ලම පළවෙනි පාරට තමයි මේ අද මිරිස් කඩන්න ඒ වගේ ගස් 10ක් මේ 20ක් විතර තියෙනවා මේ තාම චූටි කරල් සමහරක් ඒවා කරල් හොඳට හැදිලා සමහරක දැන් තමයි කරල් එන්නේ මේ මුකුණු වෙන්නක් තියෙනවා හැමදේම ඉතින් තියෙනවා ඉඟුරු තියෙනවා මේ බලන්න ඉඟුරු මේ කලින් කඩපු ටිකක් කරවිලක් තියෙනවානේ කරවිලක් දැන් හැදෙන්නේ හින්දා ඉච්චර නැහැ ගෙඩි දෙක තමයි මේ තක්කාලි ටිකක් හැදුවා මං පෙරේදා මේ තක්කාලි ටික මේ දම්බලට හදලා තියෙනවා මේ වැල් ගිහිල්ලා මම කණු හිටෙව්වේ ඊයේ අද බලනකොට ඒවට ටක් ගාලා වැල් ටිකක් දුවලා මේ කරලුත් හැදුවා මේ තියෙන්නේ නයි මිරිස් දම්බල වැල් 10ක් විතර තියෙනවා මේ වන් තම අම්මිරිස් මේවට ඉතින් වසවිස නෑනේ මේ ඒ හින්දා ඉතින් හොඳයි අපි නිතරම කන්නේ ඉතින් වසවිසනේ අර පුළුවන් දේ හරි ඉතින් වසවිස නැතුව හදාගන්න තියෙනවනේ හොඳයිනේ මේවට නම් කුකුල් පොහොර තමයි මන් දාන්නේ අපේ දොර කුකුළු ඉන්නවනේ ඒ නිසා ඒ පොහොර දානවා බෑ ඉතින් කුකුළු හැදුවා කියලා මේ පැලෝ කනවා දැන් මිරිස් ගස් ඔය 40ක් විතර හදපු එකකින් 20ක් විතර ඉතුරුනේ ඉතින් උන් කාලා තමයි මෙන්න බලන්න මේ අපේ අනෝදා ගහ කටු අනෝදා ඒකේ ගෙඩි හැදෙනවා ගෙඩි ගොඩ හැදිලා මේ ගෙඩි 50ක් විතර තියෙනවා මේ සැරේ හැදිලා ඒ වුණාට ඉතින් අර උඩ හැදෙනවා පැහැෙනකන් ඉඳලා අපි කන්නම් කියලා බැලුවාම ඉතින් දඩුලේ නැවිලා කාලා ගිහිල්ලා අනේ බලන්න මේ උඩ තියෙන ගෙඩියක් අහම කහ පාට වෙලාන්න කඩන්න බෑනේ ඉතින්
ඕකත් ඉතින් දඩු ලේන කාලයයි. පාත තියෙන ගෙඩි විතරයි අපිට කන්න වෙන්නේ.